අදට අවුරුදු 28කට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ඒ ලෙජෙන්ඩරි පිතිකරුවන් සමත් වෙනවා. මේ වගේ මාස් එක අදටත් කඩන්න බැරි වුණු වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියන්න. ඉතින් මේ ටෙස්ට් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර. ඒකෙදී පළවෙනි කඩුල්ල විදිහට ලකුණු 39 දී මාවන් අතපත්තු දෙවි යද්දී සනත් ජයසූරිය කියන ඒ ලෙජෙන්ඩ් එකත් එක්ක එකතු වුණේ රොෂාන් මහානාම කියන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට බිහිවෙච්ච තවත් සුපිරි ගණයේ ලෙජෙන්ඩ් එකක්. ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් අනිල් කුම්බ්ලෙලා වගේ ලෙජෙන්ඩරි පන්දුවන්න හිටපු මේ තරගේ ඉවක් බවක් නැතුව රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය එදා ඒ තරගයේදී ඉන්දියා කණ්ඩායම මැඩෙව්වා කියලා කිව්වොත් මම හරියටම හරි. 39ට එක කඩුල්ලක් වෙච්ච මේ තරගයේදී රොෂාන් මහානාම දෙවෙනි කඩුල්ල විදිහට ලකුණු 225කට දැවි යනකොට ශ්‍රී ලංකා ලකුණු පුරු සඳහන් වුණේ 615ට කඩුළු දෙකක් විදිහටයි. ඉතින් මේ සම්බන්ධතාවය තමයි එදා ටෙස්ට් ක්‍රිකට් වල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලබාගත් වැඩිම සම්බන්ධතාවය වුණේ. ඒ ලකුණු 576ක්. ඉතින් මේ විදිහට රොෂාන් මහානාම ලකුණු 225කට දැවී යනවත් එකම ශ්‍රී ලංකා ලකුණු පුරුව 615 දීම සනත් ජයසූරියගේ ඒ අනර්ග ඉනිම ලකුණු 340කට නතර වුණා. ඉතින් එදා ඒ ලකුණු 576 තමයි අපේ ලෙජන්ඩ්ස් ළම 2006 දී මේ සම්බන්ධතාවය කඩනකම් ටෙස්ට් ක්‍රිකට් වල ඕනෑම කඩුල්ලක් සඳහා ලබාගත් වැඩිම ටෙස්ට් සම්බන්ධතාවය වුණේ. ඉතින් මේ දෙදෙනාගේ දැවියමෙන් පස්සේ අර්ජුන රණතුංග සහ අරවින්ද සිල්වා සමත් වෙනවා. නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම තව තවත් ශක්තිමත් කරන්නට කැප්ටන් කූල් අර්ජුන රණතුංග ලකුණු 86කට මේ විදිහට අවාසනාවන්ත විදිහට දුවද්දී දැවියාමකට ලක් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 790ට කඩුළු 4ක් විදිහට සඳහන් වුණා. ඊට පස්සේ මහේල ජයවර්ධන කියන මේ නවක ක්‍රීඩකයා ඒ කාලේ නවක ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තව තවත් මේ ඉනිම ශක්තිමත් කළා. අරවින්ද සිල්වා කියන ඒ ලෙජෙන්ඩ් එකත් සමග සනත් ජයසූරිය 340ක් රොෂාන් මහානාම 225ක් අරවින්ද සිල්වා ලකුණු 126ක් අර්ජුන රණතුංග ලකුණු 86ක් සහ මහේල ජයවර්ධන ලකුණු 66ක් ලබාගෙන මේ ටෙස්ට් තරගයේදී ඉන්දියාව ලබාගත් ලකුණු 537ට අදටත් කඩන්න බැරි වෙච්ච ලකුණු 952ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ඉනිම සඳහන් කළා. ඉතින් ඇත්තටම මේ ක්‍රිකට් යුගය බලපු ක්‍රිකට් රසිකයෝ කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වාසනාවන්ත මිනිස්සු. ඉතින් එදා මේ තරගයේ ක්‍රීඩා කරපු මහේල ජයවර්ධනම රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය තිබපු මේ වර්ල්ඩ් රෙකෝඩ් එක 2006 දී බිඳ දමන්නට සමත් වෙන්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන කියන මේ ට්‍රූ ලෙජන්ඩ්ස්ලා දෙන්න එකතු වෙලා ටෙස්ට් ටීමක ලකුණු 624ක පාර්ට්නර්ෂිප් එකක් සඳහන් කරමින්. ඉතින් මේ පාර්ට්නර්ෂිප් එක තමයි අදටත් ටෙස්ට් ක්‍රිකට් වල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලබාගත් වැඩිම සම්බන්ධතාවය විදිහට සඳහන් වන්නේ. ඉතින් මම හැමදාම කියනවා වගේ